ගම්පොළ වික්‍රමබාහු රජුගෙන් පසු පස්වැනි බුවනකබාහු රජු කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය. මෙතුමා රිදී 7,000කින් කරඬුවක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කළේය. පස්වැනි බුවනකබාහු රජුගෙන් පසු කෝට්ටේ රජබවට පත් වූයේ වීරබාහු නම් කුමාරයෙකි. ගම්පොළ නුවර සිට කෝට්ටේ රාජධානියට දළදා වහන්සේ වැඩමවාලන ලද්දේ මෙතුමන් විසිනි. කෝට්ටේ රාජධානියේ ප්‍රබලතම පාලකයා වූයේ සවැනි පරාක්‍රමබාහුය. කෝට්ටේ තුන්මහල් දළදා මාලිගාවක් කරවා දළදා වහන්සේ තැන්පත් කර ස්වර්ණමය කරඬුවක්ද එම කරඬුව තැබීම සඳහා තවත් කරඬු 3ක්ද කරවා ඒ තුළ දළදා වහන්සේ වඩා හිඳු වීය. පෘතුගීසීන් පැමිණෙන විට ප්‍රධාන දේශීය පාලන කේන්ද්‍රය කෝට්ටේ වූ අතර ඊට සමාන්තර ලෙස තවත් දේශපාලන බල මධ්‍යස්ථාන කීපයක්ම රට අභ්‍යන්තරයේ දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ පවා කෝට්ටේ පාලකවරුන් තවදුරටත් දළදා පුදසිරිත් හා උරුමය පවත්වා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබුණි. සිරි දළදා වන්දනාව දළදා ගමන් මග